හරි. අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි. PN සංදිවල වෙනත් භාවිතය කියන්නේ ඩයෝඩ වල වෙනත් ආකාර ගැන විවිධ වර්ගයේ ඩයෝඩ ගැන තමයි කතා කරන්න හදන්නේ. හරිද? ඒකෙදි විශේෂයෙන්ම අපිට A level සිලබස් එක ඇතුලේ තියෙන ප්‍රධානම ඩයෝඩ වර්ගයක් තමයි සෙන ඩයෝඩ කියන්නේ. මොනවද සෙන ඩයෝඩ කියලා කියන්නේ? එතකොට අද අපි සෙන ඩයෝඩ ගැන කතා කරනවා. ඒ වගේම විශේෂිත වර්ග වලට කියන්නේ විශේෂිත කාර්යයන් සඳහා යොදා ගන්න වෙනත් ඩයෝඩ ගැනත් කතා කරනවා. හරි. මූලිකව අපි සෙන ඩයෝඩ ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද මේ පසු නැඹුරු වෝල්ටේජතාවය. ඒ කියන්නේ පසු නැඹුරු ධාරාව ගැන අපි මුලින්ම කතා කරා. හරිද? ඒ කියන්නේ ඩයෝඩයක් නැත්තම් PN සංදියක් PN සංදියක් ඔය විදිහට පසු නැඹුරු අවස්ථාවේදී මේක ආකාරයේ පසු නැඹුරු අවස්ථාවකදී කොහොමද ක්‍රියා කරන්න කියලා. ඒත් ඔයගොල්ලන්ට මතක ඇති කොහොමද පසු නැඹුරු ධාරාව ගැලුවේ කියලා. මේ විදිහට පසු නැඹුරු ධාරාව හොම ගලාගෙන ගියා. එක අවස්ථාවකදී මේක එකපාර විශාල ධාරාවක් ගලාගෙන ගිහිල්ලා PN සංදිය එතනින් පස්සේ බිඳ වැටිලා යනවා. එතෙන්ට මේ පැත්තට I මේ පැත්තට V. එතකොට පෙර නැඹුරු අවස්ථාවේදී නම් අපි ඔන්න විදිහට දන්නවද මේක සිලිකන් 0.7 ඒ ගැන විස්තර දන්නවනේ අපි. හරි එතකොට මේ වගේ පසු නැඹුරු ධාරාවක් ගලාගෙන යනවා. හැබැයි එක අවස්ථාවකදී මොකද වෙන්නේ මේක පසු නැඹුරු ධාරාව වැඩි කර මේ පසු නැඹුරු වෝල්ටේජතාවය වැඩි කරගෙන එද්දි එක අවස්ථාවකදී විශාල ධාරාවක් ගලාගෙන ගිහිල්ලා ඩයෝඩය පිච්චිලා යනවා. හරිද? ඔකට අපි කිව්වා ඕඝ ආචරණය කියලා. හරිද? ඔන්න ඔය ඉෆෙක්ට් එක නැත්තම් ඩයෝඩයක් පසු නැඹුරු අවස්ථාවේදී එකපාර මේ විදිහට පිච්චෙනවා. මෙන්න මෙහෙම ඕඝ ආචරණය කියලා සිද්ධියක් වෙනවා කියලා ඉස්සල්ලාම හොයාගත්තේ ක්ලැරන්ස් සෙන කියලා විද්‍යාඥයෙක්. හරිද? එතකොට මේ ඕඝ ආචරණය කියන සංසිද්ධිය පදනම් කරගෙන. කියන්නේ මේ ඕඝ ආචරණය කියන සංසිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් තමයි මේ සෙන ඩයෝඩ් හදලා තින්නේ. මම ඒක ඉස්සරහදී කතා කරන්න කොහොමද සෙන ඩයෝඩ් නිර්මාණය වෙන්නේ කියලා. එතකොට මේ ඕඝාචරණය කියන සංසිද්ධිය මත පදනම් හැදිච්ච හින්දා අපි එකට විද්‍යාඥයාට තියෙන ගරු කිරීමක් වශයෙන් සෙන ඩයෝඩ් කියලා කියනවා. හරිද? එතකොට මේ ඕඝාචරණය ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේකේ තියෙනවා මොනවද? බහුතර වාහකනේ. PN සංදියේ පැත්තේ තියෙන P පැත්තේ තියෙන බහුතර වාහක මොනවද? කුහර. N පැත්තේ තියෙන බහුතර වාහක මොනවද? ඉලෙක්ට්‍රෝන. හැබැයි අපි දන්නවා පෙර නැඹුරුවේදී බහුතර වාහකවල ක්‍රියාකාරීත්වයෙන් හින්දා තමයි පෙර නැඹුරු ධාරාව ගලන්නේ. හැබැයි පසු නැඹුරු ධාරාව ගලන්නේ ඇයි? මේ බහුතර වාහක P පැත්තේ බහුතර වාහක කුහර වුණාට සුළුතර වාහක විදිහට මේ පැත්තෙත් ඉලෙක්ට්‍රෝනයක් දෙකක් ඉන්නවා. ඒ වගේම N පැත්තේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන වුණාට සුළුතර වාහක වශයෙන් මේ පැත්තෙත් කුහරයක් දෙකක් තියෙනවා. හරිද? එතකොට පසු නැඹුරුවේදී නැත්නම් අනිත් පැත්තට තියෙද්දි මේ පැත්ත ඉලෙක්ට්‍රෝන මේ පැත්ත කුහර. එතකොට මේ පැත්ත P වගේ මේ පැත්ත N වගේ. තව කුඩා PN සංදියක් නේද? බහුතර වාහක අපි පැත්තකින් තිබ්බ සුළුතර වාහක වල මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා මේ පැත්තේ කුහර ඉන්නවා. කුහර පැත්තට ධන සෙට් වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන පැත්තට ඍණ සෙට් වෙලා තියෙනවා. ඊටා කුඩා ධාරාවක් ගමන් කරනවා මේ හරහා. ඒකනේ අපි කිව්වේ මේ පසු නැඹුරු සම්ප්‍රප්ත ධාරාව කියලා. හරිද? එතකොට අපි මේක ධාරාව වැඩි කරගෙන යද්දි එක අවස්ථාවකදී මේක බිඳ වැටෙනවා. ඇයි මේක බිඳ වැටෙන්නේ? ඇයි මේක බිඳ වැටෙන්නේ කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් අපි මේ දෙපැත්තේ විභවාන්තරය වැඩි කරගෙන යනවානේ. ඒ කියන්නේ මෙතන තියෙන විභවාන්තරේ වැඩි කරගෙන වෝල්ටේජ් එක වැඩි කරගෙන යනවා. මේ පැත්ත වැඩි කරන් යද්දි මේ දෙපැත්තේ විභවය වැඩි වෙනවා. විභවය වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදිලා යන වේගය වගේම කුහර මේ පැත්තට ඇදිලා යන වේගය වැඩි වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තියෙන චාලක ශක්තිය හින්දා මේ ඩයෝඩේ මොකද වෙන්නේ? රත් වෙනවා. ඇයි මේ ඉලෙක්ට්‍රෝන වේගයෙන් මේ පැත්තට ඇදිලා යනවා. ඉලෙක්ට්‍රෝනට ඇදිලා යන්න මේක මේ හොඳ මාර්ගයක් නෙමෙයිනේ. ඇයි සසංජ බන්ධන වලින් බෙදිච්ච පාරකනේ මේ යන්නේ. යද්දි මේ ගැටීම් අරමෙව හින්දා මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන වල වේගය වැඩි වෙන්න ඒ කියන්නේ මේ දෙපැත්තේ විභවාන්තරය අපි වැඩි කරද්දී මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වේගයෙන් මෙහෙට ඇදිලා යනවා. කුහර ටික වේගයෙන් මේ පැත්තට ඇදිලා එන්න පටන් ගන්නවා. හරිද? හැබැයි තියෙන කුහර ඉලෙක්ට්‍රෝන එකම මාත්‍රණ මට්ටම කියන්නේ තම
මේ කියන්නේ කුහරයි ඉලෙක්ට්‍රෝන හැදෙන්නේ කොහොමද කියලා අපි දන්නවා ප්‍රතිසංයෝජන ටයිම් එක තියෙනවනේ ප්‍රතිසංයෝජන ටයිම් එකකින් තමයි මේක වෙන්නේ. මම කලින් වීඩියෝ වල ගැන විස්තරතුව කතා කරලා තියෙනවා. ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලන ළමෙක් ඉන්නවා නම් යන්න ඉලෙක්ට්‍රොනික විද්‍යාව එකේ ඉඳලා වීඩියෝ ටික බලාගෙන ඉන්න ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී මේක ඇතුලේ තියෙන චාලක ශක්තිය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන මේ විභව ශක්තියට අනුරූපව චාලක ශක්තිය වැඩි වීම හින්දා මේක අතිශය රත් වෙනවා. රත් වීම හින්දා එක අවස්ථාවකදී ඩයෝඩ් එක පිච්චිලා යනවා. නැත්තම් PN සංදිය පිච්චිලා යනවා. හරිද? එතකොට ඔන්න ඔකට අපි යෝගාචරණය කියලා කිව්වනේ. එතකොට මේ සෙන ඩයෝඩේ නිර්මාණය කරලා තියෙන්නේ ඔය යෝගාචරණය කියන සංසිද්ධිය පදනම් කරගෙන. හරිද? යෝගාචරණය කියන සංසිද්ධිය පදනම් කරගන්න නම් සෙන ඩයෝඩේ නිර්මාණය කරලා තියෙන්නේ සෙන ඩයෝඩේ ක්‍රියා කරන්න මොන අවස්ථාවේදී? පසුනැඹුරු අවස්ථාවේ. ඇයි යෝගාචරණය සිද්ධ වෙන්නේ පසුනැඹුරු අවස්ථාවේදී? එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න සෙන ඩයෝඩේ අපි පරිපථයකට සම්බන්ධ කරන්න ඕනේ කොහොමද එතකොට? පසුනැඹුරු අවස්ථාවේ. මොකද ඕගාචරණය සිද්ධ වෙන්නේ පසුනැඹුරු අවස්ථාවේ. ඕගාචරණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ඩයෝඩයක් තමයි මේ සෙන ඩයෝඩ් එකේ. එහෙනම් ඒක ක්‍රියා කරන්නේ පසුනැඹුරු අවස්ථාවේ. රයිට්. මේ සෙන ඉෆෙක්ට් එක නැත්තම් මේ මොකද සෙන ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා මම ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරන්නම්. මේ ගැන ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. ඒ ලෙවල් ළමයින්ට මේක ගැන සරලව පැහැදිලි කිරීමකුත් අවශ්‍ය නැහැ. මේකෙන් වෙන්නේ මොකද්ද කියලා දැනගත්තා නම් හොඳටම ඇති. හැබැයි ඉතින් අපි ඉගෙන ගන්න මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න බෑ. ඒ හින්දා අපි සෙන ඩයෝඩ් එක මොකද්ද වෙන්නේ කියන එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. හරිද? අපි දන්නවා PN සංදියක් නිර්මාණය වෙන්නේ මේ පැත්ත P විදිහටත් මේ පැත්ත N විදිහට නිර්මාණය වෙන්නේ මෙයාලගේ මාත්‍රණ මට්ටම අනුව. තේරුණාද? මෙයාලා මාත්‍රණය කිරීම හින්දා තමයි මේගොල්ලෝ මෙයා P වෙලා මෙයා N උනේ. හරිද? එතකොට මෙයාලගේ මාත්‍රණ මට්ටම වැඩි කරත්. හරිද? ඒ කියන්නේ දැන් අපි දන්නවා මේවා මාත්‍රණය කරන්නේ කොහොමද? 1:10 6 අනුපාතයට. එතකොට මේ මාත්‍රණ මට්ටම අපි ඉහළ නැංගුවොත් මොකද වෙන්නේ? P පැත්තේ තියෙන කුහර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම N පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වැඩි වෙනවා. හරිද? එහෙනම් එතකොට හායිත ප්‍රදේශයේ පළල අඩු වෙනවා. හායිත ප්‍රදේශයේ තියෙන පළල මෙයාලගේ මට්ටම වැඩි වෙන හායිත ප්‍රදේශයේ පළල අඩු වෙනවා. එතකොට මේ දෙපැත්තට විභවාන්තරයක් යොදලානේ තියෙන්නේ. එතකොට මේ දෙපැත්තට විභවාන්තරයක් අපි යෙදුවොත් යම්කිසි විභවාන්තරයක් යෙදුවොත් එහෙම එක අවස්ථාවක් එනවා මේ හායිත ප්‍රදේශයේ හරහා තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. හරිද? විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සාමාන්‍යයෙන් ලක්ෂ 3ක්. ලක්ෂ 3යි වෝල්ට් සෙන්ටිමීටර. 1 සෙන්ටිමීටරයක වෝල්ටේජ් අනුපාතය කියන්නේ 1 සෙන්ටිමීටර. සාමාන්‍ය මේ සෙන්ටිමීටරයක් දිග නෑ. අපි මේක ගණනය කිරීම වලටනේ මේ ගන්නෙ. එතකොට මේකේ තියෙන හායිත ප්‍රදේශය හරහා තියෙන විභවාන්තරයේ හින්දා ඇතිවෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය 1 සෙන්ටිමීටරයකට වෝල්ටේජ් ලක්ෂ 3ක්. ඒ කියන්නේ මේ පැත්ත බිඳුවයි සෙන්ටිමීටරයක් මෙහෙම සෙන්ටිමීටරයක් මෙහා පැත්තෙන් තියෙන බිඳුව නම් මෙහා පැත්තෙන් තියෙන ලක්ෂ 3ක්. ඔන්න ඔය වගේ විශාල විභවයක් ඇති වෙනවා. ඔන්න ඔය විභවයට පුළුවන් මෙන්න මේ අතරේ දැන් මේ තියෙන සෙමිකන්ඩක්ටර්නේ. එතකොට මේ සෙමිකන්ඩක්ටර් වල ඉන්න සහසංයෝජ බන්ධන වල ඉන්න ඉලෙක්ට්‍රෝන ගලවන්න. තේරුණාද? ඔන්න ඔය මේ තියෙන විභවාන්තරයට පුළුවන් සෙමිකන්ඩක්ටර් වල තියෙන මේ සහසංයෝජ බන්ධන බෙදලා තියෙනවා. ඒවක තියෙන ඉලෙක්ට්‍රෝන ගලවන්න. අන්නේ ඉලෙක්ට්‍රෝන ගැලවුවොත් මොකද වෙන්නේ? සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙනවා. ඇයි? මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න මොකද වෙන්නේ? මෙයාගේ කුහර ප්‍රමාණය මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේකේ කොහොමත් මෙයාලගේ මේ N පැත්තේ ඉලෙක්ට්‍රෝන ඉන්නවනේ. හැබැයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර ගැලවෙන්න මොකද වෙන්නේ? කුහර එකක් දෙකක් හිටපු එක දැන් කුහර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක්නේ හිටියේ. සුළුතර වාහකනේ මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන. හැබැයි කුහර වලින් රිලීස් වෙන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට සාපේක්ෂව කුහර ප්‍රමාණයත් වැඩි වෙනවා. කොහොමත් කුහර වැඩිනේ. ඇයි? P පැත්තේ බහුතර වාහක කියන්නේ කුහර, N පැත්තේ බහුතර වාහක කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. ඒගොල්ලෝ කොහොමත් වැඩි. හැබැයි මොකද වෙන්නේ? පසුනැඹුරු ධාරාව ගැලුවේ මෙයාලගේ ඉන්න සුළුතර වාහක ප්‍රමාණය හින්දානේ.
එතකොට මේ වගේ විභවාන්තර ආයත ප්‍රදේශයේ පළල අඩු වෙලා අඩු හින්දා විශාල විභවාන්තරයක් ඇති වෙනවා. ඒ විභවාන්තරය හින්දා මොකද වෙන්නේ? සහසාන්විත බන්ධනවල ඉන්න ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගැලවීම හින්දා මේ දෙපැත්තේ ඉන්න සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙනවා. රයිට්. සුළුතර වාහක හින්දානේ මෙයා පසුනැඹුරුවේදී සුළුතර වාහක හින්දානේ මෙයා හරහා ධාරාවක් ගැලුවේ නේ. එතකොට ධාරාවක් ගැලුවානේ. එතකොට හැබැයි ඒ ධාරාව කොහොමද ගැලුවේ? ඉතා කුඩා ධාරාවක් නේ ගැලුවේ. හරිද? හැබැයි මේ විභවාන්තරයේ එක අවස්ථාවකට දැන් විභවය වැඩි කරන මේ ආයත ප්‍රදේශයේ පළල අණු එක අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට පළල අපිට අඩු විභවාන්තරයකදී වැඩි කරගන්න අඩු විභවාන්තරයකදී මේ ආහාර ධාරාව ගලා කරන්න ඕනේ නම් අපි පළල එහෙමට වෙනස් කරලා අපිට පුළුවන් මෙයාගෙන් අපිට අවශ්‍ය විභවයේදී මෙන්න මේ වගේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයක් හැදුවොත් ඒ තීව්‍රතාවයේන අවස්ථාවේදී සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙනවා. සුළුතර වාහක ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? පසුනැඹුරු ධාරාව වැඩි වෙන්න පටන් ගන්නවා. තේරුණාද? එතකොට මෙන්න මේ තැනට අපි කියනවා සෙන ලක්ෂය. නැත්නම් සෙන ඉෆෙක්ට් එක පටන් ගන්න තැන නෙමෙයි. එතකොට අපිට මේ විදිහට සුළුතර වාහක ප්‍රමාණය ඉහළ නංවා ගැනීම හින්දා I1 ඉඳන් I2 දක්වා වගේ යම්කිසි ප්‍රමාණයක් තුර විභවාන්තරය කොච්චර වැඩි කරත් ධාරාව විතරයි වැඩි වෙන්නේ, විභවාන්තරය වැඩි වෙන්නේ නැහැ. ඔන්න ඔකට අපි කියනවා සෙන ඉෆෙක්ට් එක කියලා. සෙන ඩයෝඩයක් පෙර නැඹුරුවේදී කොහොමද සාමාන්‍ය ඩයෝඩයක් විදිහට වැඩ කරනවා? පැත්තේ I මේ පැත්තේ V. මේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩම ඇතුළේ අඳින හැම පස්තාරයක්ම VI ලාක්ෂණික පස්තාර තමයි අඳින්නේ නේද? මේ දෙක ලකුණු ගන්න බැරි නේද? ඒක වැඩි හිතන්න එපා. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? මේ විදිහට මේ සෙන ඉෆෙක්ට් එක ගැන දැන් උගලෝ දන්නවනේ. ওই සෙන ඉෆෙක්ට් එකකින් හින්දා මොකද වෙන්නේ? එක අවස්ථාවකදී එක විභවයකදී අපිට පුළුවන් සෙන ඩයෝඩය හරහා ගලන ධාරාව විභවාන්තරය කොච්චර වැඩි කරත් විභවාන්තරය වැඩි කරාට විභවය වෙනස් වෙන්නේ නැහැ. ධාරාව වැඩි වෙනවා. තේරුණාද? ඔන්න ඔකට අපි කියනවා සෙන ඉෆෙක්ට් එක කියලා. සාමාන්‍යයෙන් සෙන ඩයෝඩ් අපිට සිලිකන් වලින් ඔය වගේ හදන සෙන ඩයෝඩ් එකක් පුළුවන් අපිට වෝල්ටේජ් 2 ඉඳන් 200 දක්වා අරන් යන්න. ඒක මේ ආයත ප්‍රදේශය, ඒ කියන්නේ දැන් මේ ආයත ප්‍රදේශයේ පළල අඩු වැඩි කරන්න නම් මොකද කරන්නේ? මාත්‍රණ මට්ටම වෙනස් කරන්න. මාත්‍රණ මට්ටම වෙනස් කරමින් ආයත ප්‍රදේශය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ ලැබෙන්න යන වෝල්ටේජ් එක වෙනස් වෙනවා. දෙපැත්තට දෙන්න ඕනේ පසුනැඹුරු මේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. එතකොට අපිට ඕන වෝල්ටේජ් වලදී අපිට ධාරාව ගමන් කරගන්න පුළුවන්. දැන් අපි හිතමු මේක 2 වෝල්ට් 20 වෝල්ට් කියලා හිතමු. හරිද? අපිට මාත්‍රණ මට්ටම වෙනස් කරලා තව ඩයෝඩයක් හැදුවේ හැකි. විභවාන්තරය වැඩි කරන් යනවා. මේ විදිහට අපි එන පාටකින් හදමු. මේ විදිහට ඔන්න විභවාන්තරේ මේ ඔන්න වැඩි කරන් යනවා. ගිහිල්ලා මේ 40 දී මේක සරල දෙයක්. ඇයි? මාත්‍රණ මට්ටම වෙනස් කරලා ඔන්න 40 දී ආයෙත් ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. රයිට්. එහෙනම් අපිට මේකේ මොන වගේ වැඩද කරන්න පුළුවන්? අපිට පුළුවන් පසුනැඹුරු අවස්ථාවේදී ඒකාකාර වෝල්ටේජ් එකක් පවත්වා ගන්න. අපිට වෝල්ටේජ් එක 40 දී විතරයි ධාරාව. ඒකට 40ට ආවම මෙයා හරහා උපරිම ධාරාව ගමන් කරනවා. මම දැන් අරකෙදි කිව්වනේ අර අපි සාමාන්‍ය පසුනැඹුරු ධාරාවේදී ඕගාචරණය වෙද්දි මොකද උනේ? ඕගාචරණය වෙන වැඩේ හොඳයි. ඕගාචරණය හින්දා තමයි මේ වගේ පසුනැඹුරු ධාරාව එකපාරින් වැඩි වෙලා යන්නේ. එතකොට හැබැයි ඕගාචරණයේදී තිබ්බ ප්‍රශ්නයක් මොකද්ද? මේ වගේ චාලක ශක්තිය හින්දා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා මේක පිච්චෙනවා ඉක්මනින්. හරිද? සාමාන්‍ය ඩයෝඩ් එක. හැබැයි මේකෙදි වෙන්නේ ඕගාචරණයට වඩා සහ මුලින්ම වෙනස් සිද්ධියක්. තේරුණාද? මාත්‍රණ මට්ටම අනුව තමයි ඒක අපි තීරණය කරගන්නේ. එතකොට ඕගාචරණය වගේ සිද්ධියක් නෙමෙයි මේක වෙන්නේ. මුලින්ම වෙනස් සිද්ධියක්. ඒ හින්දා මේකෙදි උෂ්ණත්වය වැඩි වෙන්නේ නෑ. අපි අරකෙදි උනා වගේ හින්දා මේක අපිට එදිනෙදා භාවිතයේදී පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් බලමු සෙන ඩයෝඩ් කොහොමද පාවිච්චි කරන්නේ අපේ සර්කිට් වලට, අපේ එක පරිපථ වලට සෙන ඩයෝඩ් වල මොන වගේ වැඩක්ද අපිට ගන්න පුළුවන් කියලා අපි බලමු.
මෙයාට අන්න විදිහේ කැපැසිටි එකකුත් හයි කරා. ඊට පස්සේ අපිට මෙතනින් මොන වගේ ධාරාවක්ද ගන්න පුළුවන් උනේ මම ආයෙ චුට්ටක් මතක් කරන්න. මේ පල්ලෙහාට ඔන්න ඔය වගේ දැන් මේක කොහොම එන්න ඕනේ. හැබැයි මේ ධාරිත්‍රකේ හින්දා සේතු පරිපතේ හින්දා හැම තිබ්බ යටට තිබ්බ ලූප් එක උඩට ඉස්සුනා. ඒ කියන්නේ ඔක්කොම වක්‍රතා ටික අපි උඩට හරව ගත්තා. ඊට පස්සේ මේ නැත්නම් ධාරිත්‍රකේ පාවිච්චි කරලා අපි ඒක සුමටනය කරගත්තා. රයිට් මේ සුමටනය කරගත්ත ධාරාවෙත් අපිට තියෙනවා පොඩි පොඩි මේ උස් පහත්කම් ටිකක් තියෙනවා. හරිද? දැන් අපි හිතමු මේ සුමටනය කරගත්ත ධාරාව මේ හරිය 20යි වෝල්ට් කියලා. අපිට මේ හරිය ගන්න පුළුවන් 10යි වෝල්ට්. උදාහරණයක් විදිහට 10යි වෝල්ට් ගන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්ට හයි කරොත් සෙනර් ඩයෝඩයක් ගන්න. සෙනර් ඩයෝඩයක සංකේතය. කොහොම සෙනර් ඩයෝඩයක් නිර්මාණය මේ පරිපතයක් තුල අදින්නේ සාමාන්‍යයෙන් මෙන්න ඔන්න ඔය වගේ තමයි පරිපතයක සෙනර් ඩයෝඩයක් අදින්නේ. රයිට්. සෙනර් ඩයෝඩ පරිපතයට කොහොමද හයි කරන්නේ? පසු නැඹුරු අවස්ථාවේ. තේරුණාද? ධන පැත්ත, ඍණ පැත්තට, ඍණ පැත්ත, ධන පැත්ත. රයිට්. මේ පැත්ත ධනනේ. මේ පැත්ත ඍණ. හැබැයි අපේ සර්කිට් එකේ මේ පැත්ත ඍණ, මේ පැත්ත ධන. එහෙනම් කොහොමද හයි කරන්න ඕනේ? සෙනර් ඩයෝඩ එක. ඔන්න ඔය විදිහට තමයි සෙනර් ඩයෝඩ එක හයි කරන්නේ. අපි හිතමු VZ නැත්තම් සෙනර් ඩයෝඩේ වෝල්ටේජ් එක නැත්තම් VZ සමානයි 10ක් වෙන කෙනෙක් තමයි අපි මේකට හයි කරන්නේ. රයිට්. ඊට පස්සේ අපි මෙතනින් එළියට ගන්නවා Vout එක. කොහොම තියෙද Vout එක? දැන් මෙන්න දැන් අපි අදිමු කොහොමද මේ ටික වෙන්නේ කියලා. රයිට්. කොහොමද වීන් මෙතනින් ඇතුළුනේ? මෙන්න මේ වගේ ධාරාවක්. රයිට්. සේතු පරිපතය හරහා මෙන්න මෙතෙන්ට අපි ගමු මේක VS කියලා හිතමු. VS කොහොමද ආවේ? ඔන්න ඔය වගේ ධාරාවක් තමයි VS වලදී ආවේ. V කාලේ T1 වෝල්ටේජ් එක විදිහට. හැබැයි මෙන්න මෙතනදී Vout එක කොහොමද එන්නේ? අපි මෙතන හයි කරේ 10යි වෝල්ට්. හැබැයි මේ උපරිම ලක්ෂය 20යි වෝල්ට් තියෙනවා. අපි මෙතෙන් දෙන්නේ 230යි නේ සාමාන්‍ය කරන්ට් එක. එතකොට මෙහෙම එකක් දුන්නා. අපි 20යි වෝල්ට් වලද මේ වගේ එකක් හදාගත්ත හැකි මේකත් පාවිච්චි කරලා ධාරිත්‍රකෙත් පාවිච්චි කරලා මේ විදිහේ එකක් අපිට ඉන්පුට් එකක් අපි මේ විදිහ අවුට්පුට් එකක් හදාගත්තා. සුමටනේදී අපි ඒක ගැන කතා කරා. රයිට්. මේකට අපි සෙනර් ඩයෝඩ් එකකුත් හයි කරොත් එහෙම සෙනර් ඩයෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එක වෝල්ටේජ් එකකදී තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්ට එනකන් සෙනර් ඩයෝඩ් එක හරහා ධාරා ගමන් කරන්නේ නැහැ. රයිට්. එහෙනම් මේක හරහා මේ සෙනර් ඩයෝඩ් එක දෙපැත්තේ වෝල්ටේජ් එක හැම තිස්සෙම නියතයක්. එහෙනම් මේ සෙනර් ඩයෝඩ් එක අපි 10යි වෝල්ට් සෙනර් ඩයෝඩ් එකක් නේ හයි කරේ. එහෙනම් මේ දෙපැත්තේ වෝල්ටේජ් එක කොච්චරද? මේ දෙපැත්තේ වෝල්ටේජ් එක මෙහෙම විභවමානය දැමුත් අපි 10යි වෝල්ට්ම තමයි. නියත වශයෙන්ම සෙනර් ඩයෝඩ් එක දෙපැත්තේ වෝල්ටේජ් එක ඒ සෙනර් ඩයෝඩේ සෙනර් වෝල්ටේජතාවයේ පවත්වා ගන්න. රයිට්. මේ විදිහ එකක් තමයි අපිට Vout එක එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ 10යි වෝල්ට් විච්ච සරල ධාරාවක්. තේරුණාද? එතකොට මේ සෙනර් ඩයෝඩ් පාවිච්චි කරනවා අපි ඍජු කරන පරිපතයේදී මේ අපි ලබා ගන්නා ධාරාව ඉතාමත් සරල, කිසිදු වෙනසක් නැති. ඒ කියන්නේ කිසිදු උච්චාවචනයක් නැති හරිමත් සරල ධාරාවක් නිර්මාණය කරගන්න. තේරුණාද? එතකොට අපිට අපි ගන්න ධාරාව හරියටම 10 වෝල්ට්. දැන් එහෙනම් අපිට මෙතන ඕනේ නම් 5 වෝල්ට් එකක් හදාගන්න. මෙතන සෙනර් ඩයෝඩ් එකක් හයි කරනවා 5 වෝල්ට් වලදී.
5 වෝල්ට් වල සෙන ඩයෝඩ් එකම 5 වෝල්ට් සරල ධාරාවක් අපිට ලබා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට සෙන ඩයෝඩ් එක පරිපථයකට හයි කරන්නේ කොහමද? පසු නැඹුරුවේදී. එතකොට සෙන ඩයෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ සෙන ඩයෝඩේ සෙන වෝල්ටීයතාවය තියෙනවනේ. අපිට සෙන ඩයෝඩ් එක පරිපථයට හයි කරනවා සෙන වෝල්ටීයතාවය කොච්චරද කියලා දෙනවා අනිවාර්යයෙන්. එතකොට ඒ සෙන වෝල්ටීයතාවය සෙන ඩයෝඩය දෙපස තබා ගන්නවා අනිවාර්යයෙන්ම. එහෙනම් මේ දෙපසින් අනිවාර්යයෙන්ම සෙන වෝල්ටීයතාවයට වැඩි වෙන්න දෙන්නේ නැහැ. වැඩි වෙද්දි මොකද වෙන්නේ? මේ හරහා ගලන ධාරාව වැඩි කරගෙන වෝල්ටේජ් එක යාමනය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණය තියා ගන්නවා. ප්‍රස්ථාරය දැක්කනේ. මේ විදිහට පසු නැඹුරුව ඔහොම ඇවිල්ලා මේ වගේ විශාල ධාරා පරාසයක් තුල එකම වෝල්ටීයතාවය තියාගත්තා. හරිද? එතකොට මේ සෙන ඩයෝඩ් ඍජු කරන පරිපථවලදී පාවිච්චි කරනවා. තවත් ওই සෙන ඩයෝඩ් පාවිච්චි වෙන ප්‍රධාන අවස්ථාවක් තමයි අපිට තියෙන විශේෂිත වූ එක උපකරණ. ඔය උපකරණය පෙළක් උපකරණ තියෙන හරිම සංවේදී උපකරණ. ඒ උපකරණ අපිට එදිනෙදා කියන්නේ පාවිච්චියේදී එදිනෙදා වෝල්ටීයතාවයක් ලබා දෙද්දී වෝල්ටීයතාවය වෙනස් වුණොත් ඒ උපකරණ පිච්චෙන. ඒ කියන්නේ ඊටම වටින සංවේදී උපකරණ තියෙනවා 10 වෝල්ට් පමණයි මේ උපකරණයට ඕනේ. 10 වෝල්ට් වලට වැඩි වුණත් ප්‍රශ්නයක් අඩු වුණත් ප්‍රශ්නයක්. තේරුණාද? එතකොට 10 වෝල්ට් වලට වැඩි වෙන්න දෙන්නේ නැතුව අඩු වුණා කියලා කියන්නේ උපකරණයේ ප්‍රශ්නයක් නැහැනේ. උපකරණේ පිච්චෙන්නේ නැහැ. හැබැයි 10 වෝල්ට් වලට වැඩි වුණොත් මොකද වෙන්නේ? උපකරණේ පිච්චෙනවා. එහෙනම් මේක හරි වටින උපකරණයක්. ඒකට අපිට ඒක 10 වෝල්ට් වල නියතව තියාගන්න ඕනේ නම් කිසිදු ප්‍රශ්නයක් නැතුව අපි දෙන සප්ලයි එක කොච්චර වෙනස් වුණත් උපකරණයේ දෙපස තියෙන සප්ලයි එක නියත වෝල්ටීයතාවයකින් තියාගන්න පුළුවන්. රයිට් අපි මෙහෙම හිතමු. මේ වගේ වෝල්ටේජ් එක සප්ලයි කරනවා Vin අපේ උපකරණයේ තියෙනවා මෙහෙම ගමු. උපකරණය මෙතනට RL කියලා ගමු. උපකරණාව ප්‍රතිරෝධයක් තියෙන. ඉතින් ප්‍රතිරෝධයක් වගේ තමයි මේ උපකරණය ක්‍රියාත්මක වෙද්දී. එතකොට ඒ හින්දා අපි ඔය සාමාන්‍ය උපකරණ පරිපථවලදී නිරූපණය කරන්නේ RL විදියට බාර ප්‍රතිරෝධය. ඒ කියන්නේ L විදියට තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. එතකොට මේ සෙන ඩයෝඩයක් මට ඉස්සලා කියන්න අමතක වුණා. සෙන ඩයෝඩයක් සවි කරන හැම අවස්ථාවකටම සෙන ඩයෝඩය යාමනය කරන්න අපි ප්‍රතිරෝධයක් හයි කරනවා. හරිද? ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉස්සලා අපේ සේතු පරිපථය මතකනේ. තව සේතු පරිපථය ඔන්න ඔය විදිහට තිබ්බා. හරිද? එතකොට මෙතනින් අපි ගත්තා. මෙන්න මෙතෙන් අපි මොකක්ද හයි කරේ? මේ වගේ සෙන ඩයෝඩයක්. හරිද? එතකොට සෙන ඩයෝඩය මෙතෙන්ට හයි කරා. අපි ඍජු කරන පරිපථයට සෙන ඩයෝඩය පාවිච්චි කරන විදිහ ගැන කතා කරානේ. එතකොට ඍජු කරන පරිපථයට උනත් සෙන ඩයෝඩයක් හයි කරද්දී මට එක කියන්න අමතක වුණා. ඒකට සාමාන්‍ය අපි ප්‍රතිරෝධකයක් හයි කරනවා සෙන ඩයෝඩයකට කලින් සෙන ඩයෝඩේ හරහා එන ධාරාව යාමනය කරන්න. රයිට්. මම ඒක මේ කොටසේදී මේක එක පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. රයිට්. සෙන ඩයෝඩේ ආයෙමත් පාවිච්චි කරනවා ළමයි අපිට එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන්න තියෙන ඉතාම වටින ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවානේ. එතකොට ඒවට ඒකාකාරී ධාරාවක් අවශ්‍යයි. කියන්නේ හිතන්න ඉලෙක්ට්‍රොනික උපකරණයක් තියෙනවා. ඒ උපකරණය 10 වෝල්ටේජ් වලට වඩා වැඩි වුණොත් එහෙම උපකරණය පිච්චෙන්න, ඒ කියන්නේ උපකරණයට හානි වෙන්න පුළුවන්. එතකොට ඒ වටින උපකරණ තියෙනවා. එහෙම හානි වුණොත් එහෙම අපිට ආයේ පූර්ණය කරගන්න අමාරු. ඒ වගේ උපකරණ වලට අපි සෙන ඩයෝඩ් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒ හරහා ගමන් කරන ධාරාව නෙමෙයි. ඒ හරහා ඒ උපකරණයේ දෙපස තියෙන වෝල්ටීයතාවය නියතව තියාගන්න තමයි මේ සෙන ඩයෝඩ් සවි කරන්නේ. හරිද? රයිට්. මෙන්න මෙහෙම හිතන්න. අපි මෙන්න මේ වගේ වෝල්ටීයතා සැපයුමක් තියෙනවා. මේ වෝල්ටීයතා සැපයුම වෙලාවකට වෙනස් වෙනවා. දැන් අපේ තියෙන උපකරණයක් අපි එකට කියමු මෙන්න මේක.
මෙයා RL මේ තමයි උපකරණය. මේ උපකරණයට 10 වෝල්ටේජ් අනිවාර්යෙන් සපයන්න. එහෙනම් අපි මොකද කරන්නේ? මේ උපකරණයට සෙනර් ඩයෝඩයක් හයි කරනවා. කොහොමද සෙනර් ඩයෝඩ හයි කරන්නේ? පසු නැඹුරුවේදී තමයි සෙනර් ඩයෝඩ හයි කරන්නේ. මෙයා VZ සමානයි 10 වෝල්ට් එකක් තමයි හයි කරන්නේ. මේ සෙනර් ඩයෝඩ හයි කරන හැම අවස්ථාවෙදීම සෙනර් ඩයෝඩ කලින් අපි ප්‍රතිරෝධයක් හයි කරනකට අපි RS කියලා කියමු. තේරුණාද? එතකොට මේ RS කියන ප්‍රතිරෝධය හයි කරන්නේ මේ සෙනර් ඩයෝඩය හරහා ගමන් කරන ධාරාවට උපකාරයක් වෙන්න. හරිද? එතකොට අපි හිතමු මෙයා හරහා මේ RS කොහොමද අපි ගන්න කියලා. මෙයා හරහා තියෙන උපරිම වෝල්ටීයතාවය VS කියලා හිතමු. හැබැයි සෙනර් ඩයෝඩය හරහා තියෙන වෝල්ටීයතාවය VZ නේ. එතකොට මෙයා හරහා ගමන් කරන්න පුළුවන් උපරිම ධාරාව තියෙනවනේ. ඒ කියන්නේ සෙනර් ඩයෝඩයක් කරා වුණත් ගමන් කරන්න පුළුවන් උපරිම ධාරාව. එතකොට මෙයාට අපි කියමු IZ කියලා කියමු. එහෙනම් IZ සමානයි මේ දෙන්නගේ විභව වෙනස අපි ගන්නවා VS ඍණ VZ යට RS. එතකොට අපිට IZ අපි දන්නවනේ මේ සෙනර් ඩයෝඩය අපිට මීට වැඩිය ලොකු ධාරාවක් ගමන් කරන්න බෑ කියලා. අන්න ඒකට ගැලපෙන විදිහේ RS එකක් යොදා ගන්න පුළුවන්. ඊට වැඩිය ලොකු ප්‍රතිරෝධකයක් දානවනේ එහෙම දාන්න පුළුවන්. ඒක කොහොමද හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙයා හරහා ගමන් කරනවා මැක්සිමම් ධාරාව තියෙනවනේ. ඒ ධාරාවට ගැලපෙන විදිහේ ප්‍රතිරෝධයක් මෙතෙන්ට හයි කරගන්න පුළුවන්. එතකොට අපි VS කියන්නේ මෙයා වෙනස් වෙන උපරිම තැන. ඒ කියන්නේ හිතමු අපිට 10 නෝනේ මෙයා 20ට විතර යන වෙලාවල් තියෙනවා. එහෙනම් අපි 20 දැම්මා. එතකොට 20 දිත් සෙනර් ඩයෝඩය ආරක්ෂිතයි. තේරෙනවද? එතකොට මේකට අපි කියනවා ආරක්ෂක ප්‍රතිරෝධය කියලා. සාමාන්‍ය උපකරණ පරිපතයකට හයි කරද්දී අනිවාර්යයෙන් ආරක්ෂක ප්‍රතිරෝධයක් හයි කරනවා. හරිද? එතකොට මේක මේ අපිට සර්කිට් වලදී සාමාන්‍ය විදිහදී ඒක පාවිච්චියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෙලක් සර්කිට් තියෙනවා අපිට ගණන් වලට දෙන වගේ මේ වගේ ආරක්ෂක ප්‍රතිරෝධයක් නැහැ. එහෙම නැති වෙලාවට ඒ විදිහට ගණන් හදාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී කියන්නේ ප්‍රැක්ටිකලි සෑම උපකරණයකට වගේම හැම උපකරණයකටම ආරක්ෂිත ප්‍රතිරෝධයක් සවි කරනවා. ඩයෝඩ් එකකට උනත් ඒ වගේ තමයි. හරි. එතකොට සෙනර් ඩයෝඩ පාවිච්චි කරන අවස්ථාව ගැන මම ඔයත් එක්ක කතා කරා. සෙනර් ඩයෝඩ වෝල්ටීයතා යාමනය සඳහා තමයි විශේෂයෙන් පාවිච්චි කරන්නේ. අපිට අවශ්‍ය නියත වෝල්ටීයතාවයක් ලබා ගන්න තමයි සෙනර් ඩයෝඩ පාවිච්චි කරන්නේ. හරි ළමයි. අපි සෙනර් ඩයෝඩ ගැන කතා කරානේ. එතකොට සෙනර් ඩයෝඩ වගේම තව ඩයෝඩ වර්ගයක් තියෙනවා ආලෝක විමෝචක ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩ කියන්නේ LED. ඔයගොල්ලෝ කොහොමද දන්නා LED එකක් කියන්නේ ඩයෝඩයක්. හරිද ළමයි? එතකොට LED එකක වෙන ක්‍රියාවලිය ගැන සරල පැහැදිලි කිරීමක් කරන්නම්. මේ ගැන ඔයගොල්ලෝ වැඩි ලොකු තොරතුරක් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ LED එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මම පොඩි අවබෝධයක් දෙන්න. right? LED එකක් පරිපතයකට මේ සවි කරද්දී අපි යොදන සංකේතය තමයි ළමයි එන්න මේ විදිහේ සංකේතයක් තමයි LED එකක්. වගේ සංකේතයක් තමයි LED එක. මේ පැත්ත ඍණ අග්‍රය, මේ පැත්ත ධන අග්‍රය. right. LED එක වෙන්නේ සාමාන්‍යයෙන් මේ හැම එකක්ම PN සංදියක්නේ. හරිද? මේ වගේ තියෙන්නේ මේ පැත්ත P, මේ පැත්ත N කියලා හිතමු. එතකොට PN සංදියේ මේ පැත්තේ ඉන්න බහුතර වාහක කුහර. මේ පැත්තේ ඉන්නේ ඉලෙක්ට්‍රෝනනේ. හරිද? එතකොට මේ පැත්තේ ආයත ප්‍රදේශයක් හැදිලා තියෙද්දි මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පයින්නවා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පයින්නවා. කියන්නේ කුහරයක් එක්ක ප්‍රතිසංයෝජනය වෙනවා. වෙද්දී ශක්තියක් නිකුත් වෙනවා. අපි ඒක H කියලා ගමු. හරිද? මේක අපි පොඩ්ඩක් මේ ශක්තිය මේ සාමාන්‍ය මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රතිසංයෝජනයේදී නිකුත් වෙන ශක්තිය සාමාන්‍ය ශක්ති ක්වොන්ටම් විදියට නිකුත් වෙන්නේ. කියන්නේ ඒකාකාරී ඒ කියන්නේ ප්‍රතිසංයෝජන වීමේදී නිකුත් වෙන ශක්තිය ක්වොන්ටාවක් විදියට නිකුත් වෙන්නේ. ශක්ති ක්වොන්ටමයක් කියන්නේ. එතකොට මේ ශක්ති පැකට් අපි මේක මේ ඔය ගැන සම්පූර්ණ ලොකු අධ්‍යයනයක් ගන්නවා මේ මොකේද අපේ අවසාන පාඩමේදී.
විකිරණශීලීතාවය කියන පාඩමේදී. එතකොට අපිට මේ නිකුත් වෙන ශක්ති ක්වොන්ටම් විදියට නැත්නම් ශක්ති පැකට් විදියට තමයි නිකුත් වෙන්නේ. එතකොට මේ දෙපැත්තේ අපි විභවාන්තරය සැපුවට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඉන්න කුහර සමග ප්‍රතිසංයෝජනය වෙනවා. කුහර සමග ප්‍රතිසංයෝජනය වෙද්දී නිකුත් වෙනවා ශක්තිය. ඒ ශක්තිය නිකුත් වෙන්නේ ක්වොන්ටම් විදියට. ශක්ති ක්වොන්ටම් එක අපිට අදාළ ශක්ති ක්වොන්ටම් කියන්නේ අපි හිතමු ආලෝකයට අදාළ ශක්ති ක්වොන්ටම් එකක් නිකුත් කරගත්තොත් අපිට එකෙන් ආලෝකය නිකුත් කරගන්න පුළුවන්. රයිට්. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. මේක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේ කියන්නේ අපි LED ගැන. එතකොට ආලෝක විමෝචක ඩයෝඩ ගැන. ආලෝක විමෝචක ඩයෝඩයක් අපි පරිපථයකට පෙර නැඹුරුවේදී සවි කරොත් ඒකෙන් ආලෝකය නිකුත් වෙනවා. එතකොට මේ නිකුත් වෙන ශක්තිය, ඒ කියන්නේ මේ ප්‍රතිසංයෝජනය වීමේදී නිකුත් වෙන ශක්තිය අපිට එක එක මූලද්‍රව්‍ය එක එක ද්‍රව්‍ය පාවිච්චි කරලා වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා රතු ආලෝකයේ ශක්ති ක්වොන්ටම් එක ශක්තිය කොච්චරද? කියන්නේ ශක්ති පැකට් එක රතු ආලෝකයේ නිකුත් කරන ශක්ති පැකට් එකක ශක්තියට සමාන ශක්තියක් නිකුත් වෙද්දී ඒකෙන් අපිට LED එකෙන් රතු පාට ආලෝකයක් නිකුත් වෙනවා. තේරුණාද? එතකොට අපිට අවශ්‍ය පාට ඒකෙන් ලබා ගන්න පුළුවන්. හරිද? මේක ගැන ලොකු අධ්‍යයනයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ප්ලාන්ක් නියතයේ පවා සත්‍යාපනය කරන්න පැට්‍රිකල් එකක් විදිහට පාවිච්චි කරන්නේ LED එකකින් නිකුත් වෙන ආලෝකය පාවිච්චි කරලා. කියන්නේ මෙතනින් අපි දන්නවනේ ශක්ති ක්වොන්ටම් එකක් නිකුත් වෙන්නේ කියලා. එතකොට අපිට මේ දෙපැත්තට දෙන ශක්තියත් එක්ක අපිට ඒක මේ ප්ලාන්ක් නියතය උනත් සත්‍යාපනය කරන්න ගන්න පුළුවන්. ඒක ගොඩාක් මේ අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ගොඩක් ඉස්සරහට ඉගෙන ගද්දී කැම්පස් වල හරි මොකක් හරි උසස් අධ්‍යාපන ආයතනයක කියන්නේ මේ ඩිග්‍රියක් හරි ඩිප්ලෝමා එකක් වගේ කරද්දී ඉගෙන ගන්න තත්වයකට තමයි අපි ඒ ගැන ඉගෙන ගන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට ඒ ගැන වැඩි දුර විස්තර ඉගෙන ගන්න ඕන නම් ඉන්ටර්නෙට් එක තියෙනවා පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන් ළමයි. රයිට්. මම කිව්වේ A level කරන ළමයිට අවශ්‍ය දැනුමනේ ලබා දෙන්නේ. එතකොට A level කරන ළමයිට සාමාන්‍යයෙන් මෙහෙම දැනගත්තාම ඇති මේ විදිහට අවශ්‍යයක් නැහැ. LED එකක් පෙර නැඹුරුවේදී ආලෝකය නිකුත් කරන බව දැනගත්තා නම් ඇති. LED එක කියන්නේ නම් ඩයෝඩ් එකක්. එතකොට LED එක ක්‍රියාත්මක වෙන්නේ ඩයෝඩ් එකක් විදිහට. අපි සාමාන්‍ය ඩයෝඩ් එකක්ම තමයි. ඒකට අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩ් කියලා. ඒ ඩයෝඩ් එක ක්‍රියා කරද්දී මොකද වෙන්නේ? ආලෝකය විමෝචනය වෙනවා. සාමාන්‍ය ඩයෝඩ් එකක් නම් ක්‍රියාත්මක වෙද්දී මොකද වුනේ? රත් වුණා. ඒ ශක්තියෙන් එක එක දේවල් වුණානේ. හැබැයි මෙතන සිදුවෙන ශක්ති හානිය මොකද්ද? ආලෝකය නිකුත් වීම. සාමාන්‍ය ඩයෝඩයක් නම් ක්‍රියාත්මක වෙද්දී රත් වෙනවා. ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ. හැබැයි මේකෙදි ඒ පිට වෙන ශක්ති පැකට් විදිහට පිට වෙන්නේ පිට වෙන ශක්ති පැකට් අපිට ආලෝකයේ තියෙන ශක්ති පැකට් වලට සමාන දේවල් සමාන ඒවා නිකුත් කරගන්න පුළුවන් නම් අපිට ආලෝකය නිපදව ගන්න පුළුවන්. රයිට්. මේකට අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩ LED. ඩයෝඩ කීපයක් ගැන කතා කරලා ඩයෝඩ වර්ග. එතකොට ඒ වගේ තව ඩයෝඩයක් තමයි ප්‍රකාශ ඩයෝඩ කියන්නේ. හරිද? මේ ප්‍රකාශ ඩයෝඩ වල තියෙන විශේෂ දේ තමයි සාමාන්‍ය සිලිකම්, කැඩ්මියම් සල්ෆේට් ඔය වගේ දේවල් වලින් තමයි මේ ප්‍රකාශ ඩයෝඩ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රකාශ ඩයෝඩ වල අපි පරිපථයට සම්බන්ධ කරද්දී සංකේතය මෙන්න මේ විදිහට තමයි දෙන්නේ. හරිද? මම ඉගෙන ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න. හරිද? එතකොට මේ වගේ PN සංදියක් තියෙන්නේ. PN සංදියේ දැන් ඉන්නවා කුහර. මේ පැත්තේ P, මේ පැත්ත N, මේ පැත්තේ කුහර, මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන තමයි ඉන්නේ. ඔන්න ඔය මෙතෙන්ට ආලෝකේ වැටුනහම මේ පැත්තේ ඉන්න කුහර මේ පැත්තට එනවා ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට වෙලා මේක හරහා ධාරාව ගමන් කරනවා. හරිද? එතකොට මේ ප්‍රකාශ ඩයෝඩ් එක අපි මෙන්න මේ විදිහට සවි කරලා තිබ්බොත් එහෙම නිකන් තියෙද්දි මේ ප්‍රකාශ ඩයෝඩය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. හැබැයි මේ ප්‍රකාශ ඩයෝඩයට ආලෝකය වැටෙන්න ගද්දි මොකද වෙන්නේ? මෙයා හරහා තියෙන ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. හරිද? මම කියන එක තේරෙනවද? දැන් අපි ආලෝක විමෝචක ඩයෝඩ් වලදී මොකද උනේ? මෙයා හරහා ධාරාව ගමන් කරද්දී ප්‍රතිසංයෝජනය වෙන අවස්ථාවලදී නිකුත් වෙන ශක්තිය ක්වොන්ටම් විදිහට නිකුත් වෙලා එළියට ගියා. ඒකට අපි කිව්වා LED කියලා.
ඒ වගේ තමයි මේ ප්‍රකාශ ඩයෝඩ වල මොකද වෙන්නේ? ආලෝකයේ වැටෙද්දී තමයි මෙයා හරහා ධාරාව ගමන් කරන්නේ. කියන්නේ ආලෝකයේ වැටෙද්දී මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ වගේ ඩයෝඩ පාවිච්චි කරන ළමයි සාමාන්‍යයෙන් කැමරාවල අපි ඔටෝ සෙටින් කියලා තියෙන. එතකොට ආලෝක තත්ත්වය අනුව ඒ කැමරාවට අදාළව සෙටින්ස් හදාගන්න, ආලෝකයේ තීව්‍රතාවය මැනගන්න. දැන් මේ තියෙන ආලෝක තත්ත්වය මොන වගේද කියලා මැනගන්න. එතකොට මේවා පාවිච්චි කරනවා. එතකොට ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙන මොකද වෙන්නේ? මෙයා වැඩිපුර දෙපැත්තට ඉලෙක්ට්‍රෝන පයින් පටන් ගන්නවා. එතකොට ප්‍රතිරෝධය තව අඩු වෙනවා. සාමාන්‍යයෙන් ඔය අපි සරල සර්කිට් එකක් ගමු. ඉස්සර විදුසර පත්තරේ විජය පත්තරේ වගේ ඉස්සර සර්කිට් ඒවා දැන් නම් ළමයි පත්තර කියවන අඩුයිනේ. මේ ඒක ඉස්සර තියෙනවා සර්කිට් සාමාන්‍ය එළිය වැටෙද්දී එලාම් එකක් වදින්න. හරි සරලයි. මොකද අපි මේ වගේ ප්‍රකාශ මේ ගත්තොත් එහෙම ප්‍රකාශ ඩියෝඩයක් මොකද වෙන්නේ? ප්‍රකාශ ඩයෝඩය අපි සාමාන්‍යයෙන් එළිය වැටෙන තැනකට හයි කරලා තියෙනවා. ඔන්න රෑ වෙද්දි මොකද වෙන්නේ? ප්‍රකාශ ඩයෝඩයට වැටෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. ආලෝක ප්‍රමාණය අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ඔන්න උදේ වෙද්දි මොකද වෙන්නේ? අතෙන්ට ආලෝකය වැටිච්ච ගමන් මොකද වෙන්නේ? එලාම් එක වදින්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රකාශ ඩයෝඩ පාවිච්චි කරනවා ආලෝකයේ තීව්‍රතාවය මැනගන්න. සාමාන්‍ය ස්ටුඩියෝ වල පාවිච්චි කරන ගොඩක් ලොකු තැන්වලදී ඒ කියන්නේ ආලෝකයේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද අපි තව කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනේද වගේ දේවල් මැනගන්න. ඒක ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් මැනගන්න මේවා පාවිච්චි කරනවා. එතකොට තව සෙන්සර් වල ඒ කියන්නේ මේ හිතන්නකෝ ආලෝකයේ වැටෙන එක නැති වෙන එක මත ක්‍රියාත්මක වෙන සෙන්සර් තියෙනවනේ. වැටෙනවද නැද්ද? අපි එක උපකරණවලදී තියෙන පත් වුණාද නැද්ද? ඔය වගේ සිග්නල් ගන්න සෙන්සර් එකක් විදිහට මේක පාවිච්චි කරනවා. හරි. එතකොට මේකට අපි කියන්නේ ප්‍රකාශ ඩියෝඩ් කියලා. මේකෙදි මොකද වෙන්නේ? ආලෝකයේ වැටීමත් එක්ක මේ ඩයෝඩය හරහා ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ වැටිපුර ආලෝකයක් අවශෝෂණය කරගන්න මේ ඩයෝඩ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දකින ඩයෝඩ වගේ නෙමෙයි හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ නම් ඩයෝඩ් එක තිබ්බේ. ඔන්න ඔය වගේ ඩයෝඩ් එකක් නේ මේක. මේ වගේ ඔන්න රින් එකක් තිබ්බ ඒ ඩයෝඩ් එකේ තියෙන මේ රෑඩියම් මේ වගේ තියෙන ඔය රින් එකක් වගේ තියෙනවා මට දැන් මේකේ අඳින්න ඔන්න ඔය වගේ මේ මොන වගේ පාටද සිලිකන් කලර් එකකින් වගේ ඔන්න වගේ තමයි ඩයෝඩ් සාමාන්‍ය ජීවිතේදී ඩයෝඩ් තියෙන්නේ. හරිද? සාමාන්‍ය සිලින්ඩරයක් කපලා පොඩි සිලින්ඩර් කෑලි වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙව්ව එහෙම නෙමෙයි. සාමාන්‍ය මේ ආලෝක නැත්තම් ප්‍රකාශ ඩයෝඩ් සාමාන්‍ය උඩ මේ වගේ හොඳ සර්ෆේස් එකක් තියෙනවා. ඇයි මෙතෙන්ට ආලෝකය වැටෙද්දි ඒ උපරිම ආලෝකය අවශෝෂණය කරගන්න. මෙතන සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් හදපු ආලෝකය වැටෙනහම ඔක්කොම එක තැනකට ගන්න පුළුවන් ආකාරයේ මොඩියුල් තියෙන LED එකේ තියෙන LED එක බල්බ් එක ආවරණය කරලා තියෙන්නේ පොඩි ප්ලාස්ටික් ආවරණයකින්. ඒකේ මුදුන මෙන්න මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට ඒ එන ආලෝකය මෙහෙම පරාසයක් පරා මේ මුදා හරින්න පුළුවන් විදිහට තමයි ඒ විදිහට හදලා දෙන්නේ. මේකත් ඒ වගේ තමයි වැටෙන ආලෝකය ඔක්කොම අපිට අවශ්‍ය වුණ තැනට PN සංදියේ මෙන්න මෙතෙන්ට ආලෝකය යොමු කරගන්න විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දකින ඩයෝඩ් වගේ නෙමෙයි. එතකොට ප්‍රකාශ ඩයෝඩ් වලින් ඔය වගේ වැඩ ගන්නවා. හරිද? හරි. එතකොට අපේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩම් මාලාවේ ඩයෝඩ් කියන කොටස ඉවර වීගෙන තමයි එන්නේ. තව පොඩි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එනවා. ඩයෝඩයක් ස්විච් එකක් ලෙස භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. හරිද? එතකොට ඩයෝඩ් කොටස ඉවර වෙනවා. අපි ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ගැනයි කාර්කාත්මක වර්ධක ගැනයි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරනවා. අපි ඒ වලදී හම්බෙමු.